ආයුබෝවන් අද 2026 පෙබරවාරි මාස 6 වන සිකුරාදා මේ වෙනකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් සහ හෙට දිනය සඳහා වළංගු වන කාලගුණ අනාවැකි වාර්තාව නිකුත් කරලා තියෙනවා. දැන් වෙදර් ටුඩේ තුලින් මම සූදානම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඔබට මගේ දකුණු දෙසින් දිස් වෙනවා අද පස්වරු 2ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය. එම නිවේදනයට අනුව අද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතිනවා. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට දිනය සඳහා වළංගු වන පරිදි නිකුත් කළ කාලගුණ අනාවැකිය වෙත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට හෙට දිනේදී ඌව පළාතේත් මාතලේ නුවරඑළිය අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. සෙසු ප්‍රදේශවල පස්වරු 2කින් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මිලිමීටර් 50 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්. ඒ වගේම උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇතිවීමේ අවධානමක් පවතිනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද පස්වරු 2ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම කාලගුණ අනාවැකි වාර්තාව. දිනෙන් දින යාවත් කාලීන වන පුවත් දැන ගැනීමට දැන්ම කොළඹ ටයිම්ස් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.